විදාශී සමාජීය නොදුටු පැතිකඩ. ආයුබෝවන් සුබ දවසක්. ඉතින් අද ටොප් විදාශී YouTube නාලිකාව නොදුටු පැතිකඩත් එක්ක ඒගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ. ඔයාලා දන්නවා සමාජයේ එදිනෙදා කතා බහෙන් හැම මාතෘකාවක් ඔස්සේම නොදුටු පැතිකඩ ටොප් විදාශී වේදිකාවේ කතා කරනවා. ඉතින් මේ දවස්වල ගත්තොත් මාතෘකා ගොඩක් තියෙනවා කතා කරන්න. සමාජ මාධ්‍යෙ ගියාම ඔයගලන්ට පේනවා ඇති. දේශමාන තේන්නකෝන්, දමිතා අබේරත්න, පියමි හංසමාලි කියන මේ ගොඩාක් දෙනා මේ දවස්වල කතා බහ වෙනවා. මේ අතරේ විවිධ පළාත්වලින් වෙඩි තියලා කපල කරලා ඝාතන මේ හැම දෙයක්ම මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ මාර විදිහට ඕනතරම් ප්‍රවෘත්ති තියෙනවා සපයන. ඉතින් මේ හැම දෙයකම නොදෙන පැතිකඩක් කතා කරන ගමන් අද කතා කරනවා දමිතා අබේරත්නගේ අලුත් තත්ත්වය. ඉතින් අලුත්ම තත්ත්වය කියන්නේ මම කියන්නේ මේ දේශපාලන රංගන කලාවත් එක්ක ඇය දක්වන අදහස් එක තමයි මේ කතා කරන්නේ. ඒකත් සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්න ගොඩක් දේවල් එකතු කරගෙන තමයි මම මේ කතා කරන්නේ. මේ වෙනකොට දමිතා අබේරත්න ගොඩක් අය මම හිතන්නේ හොඳම දේ තේරුම් අරගෙන තියෙනවා. ඒ කියන්නේ එයා කලා ශිල්පිනියක් විදිහට රංගන ශිල්පිනියක් විදිහට කලාකාරියක් විදිහට මුළු මහත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්තු රංගන ශිල්පිනියක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මොකද පහුගිය දවස්වල ඇගේ කෙරි නාට්‍ය නාටකවත් මිනිස්සු ඒක ආදරෙන් බැලුවා. දමිතට ආදරය කරා. ඒ ආදරෙත් එක්කම ගොඩක් අය කරන දෙයක් තමයි මම හිතන්නේ ඒක කොයිතරම් දුරට ගැලපෙනවද කියලා ප්‍රේක්ෂකයන්ගේ ආදරය වැඩි විදිහට පාවිච්චි කරන්න එපා කියන්නේ ඒක තමයි. මොකද කලාකාරියක් විදිහට කලාකරුවෙක් විදිහට මිනිස්සු මේ ප්‍රේක්ෂකය විශේෂයෙන්ම දෙන්නේ හදවතේ ගෞරවය ආදරය දෙනවා. මොකද අපි යම්කිසි රසවින්දනයක් ඔවුන් තුලින් ලබන හින්දා. ඉතින් ඒක දෙන්නේ කලාවත් එක්කලා. ඒක දේශපාලනයට ගාව ගන්නකොට මේ දේශපාලනයට තියෙන ගෞරවයයි කලාවට තියෙන ගෞරවයයි ඒක සංසන්දනය කරන්න බෑ. ඒක සම කරන්න බෑ. ඒතර ලොකු ගැප් එකක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. නමුත් මිනිස්සු හිතන දෙයක් තමයි හරි. මට දැන් මිනිස්සු ආදරෙයි මම දැන් ජනප්‍රියයි වෙච්ච ගමන් ඡන්ද ලැබෙනවා කියන එක නම් මම හිතන්නේ ඒක මිනිස්සුන් හැලුවට ලක් කරන දෙයක්. ඒක මිනිස්සුන් විහිළුවට ගන්න දෙයක් කියලා මට හිතෙන්නේ. එතකොට කොහොම නමුත් දමිතා අබේරත්න මේ වෙනකොට මම හොඳ තීරණයක් ගන්න තියෙනවා කියලා ඇය අපි දැක්ක පහුගිය දවස්වල දේශපාලන වේදිකාවල එකක් තමයි යම්කිසි වැඩසටහන වලට ඇවිල්ලා ඔය මතක ඇති කවදාවත් දේශපාලනය නම් කරන්නේ නැහැ කියලා ඇය පොරොන්දු වුණා. හැබැයි ඊට පස්සේ ඇය අපි දකිනවා දේශපාලන වේදිකාවල එක පක්ෂයක් නියෝජනය කරමින් කෑ ගහනවා. එතකොට ඒකත් වෙන්න පුළුවන් කියමුකෝ. මොකද අපේ ජීවිතවල අද තියෙන දේ නෙමෙයි වෙන්නේ. හෙට ගන්න තීරණය නෙමෙයි අපි ගන්න. ඒ තියෙන පසුබිමත් එක්කලා ඒ තියෙන සමාජ තත්ත්වයත් එක්කලා අපිට කියපු දේවල් වෙනස් කරන්න තීරණ ගන්න සිද්ධ වෙනවා. හරි. ඒකත් කමක් නැහැ. නමුත් හොඳම දේ කියන්නේ දේශපාලන ජීවිතයට ඇවිල්ලා ඇයට තිබිච්ච ගෞරවය ආදරය නැති කරගත්තා. ඒක තමයි ඇත්ත කතාව. කවුරු කොහොමද කිව්වත්. මොකද එක පෝස්ට් එකක් එක වීඩියෝ එකක් සමාජ මාධ්‍ය තුල යනකොට ඒකට වැටෙන කමෙන්ට් 100ක්ම එක හොඳ කමෙන්ට්ස් නෙමෙයි. ඒකට ලැබිච්ච ප්‍රතිචාර හොඳ නැහැ. ඒක අපි දැක්කා සහ මම දැන් දමිතා මහත්මිය ඒක පිළිගන්නවා. එතකොට ඒක තමයි තරේ කියන්නේ මට කලාව පැත්තේ මිනිස්සුන්ගේ තිබිච්ච ආදරයෙන් පිටින්ම මේ දේශපාලනයට ඇවිල්ලා මම නැති කරගත්තා කියලා අය මාධ්‍ය හැමෝම ප්‍රකාශ කරනවා. ඉතින් ඒකත් එක්කම ආයෙ දේශපාලනයට එන්නේ නැහැ. ඒක එහෙම අයින් කරා කියලා අය කියනවා. නමුත් අවසාන වශයෙන් ඇයි මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා මිනිස්සු වෙනුවෙන් ඕනම වෙලාවක පාට බහින්න සූදානම් කියලා. අපි දැක්කා පහුගිය කාලෙත් අරගලයේ වෙලාවේ ප්‍රසිද්ධ චරිතයක් වුණා දමිතා අබේරත්න මිනිස්සු වෙනුවෙන් පාට බැහැලා ලක්කම්ම කියලා නමකුත් හදාගෙන නේ. ඒ ඉන්දින අරගලයේ කැපී පෙනෙන චරිතයක් වුණා. හැබැයි දැන් මේ මාධ්‍ය හමුවේ දින ප්‍රකාශයේ අන්තිමේට තිබුණා මිනිස්සු වෙනුවෙන් ඕනම වෙලාවක පාට බහින්න සූදානම් කියලා. දේශපාලනයෙන් අයින් වුණාට ඇයි ඒකට සූදානම්? ඉතින් ගොඩක් දේවල් මෙන්න මේ ප්‍රකාශය අතර හිතන්නක් තියෙනවා කියලා මට හිතෙනවා. කොහොමද ඔබත් ඒක හිතලා බලන්න මොකක්ද මේ ප්‍රකාශය කියන එක. හරි දැන් කොහොම වුණත් දමිතා අබේරත්න අපි කියන්න තියෙන්නේ. ඇත්තටම මේ තීරණය ඔබට ගන්න තිබුණේ කලින් මොකද සමගි ජන බලවේගයේ ක්‍රියාකාරණයක් විදිහට තමයි වැඩ කරේ. වේදිකාව තුළ කැගෙන්නේ ඒ පක්ෂය තමයි නියෝජනය කරේ. නමුත් ඒකත් ඇගේ නාම යෝජනා කිසික වෙලා ලොකු ප්‍රශ්න මතුවුණා නේද මිනිස්සුන් තුන අප්‍රසාදය ඇති වෙන ප්‍රධානම හේතුව උනේ මම හිතන්නේ ඇය දේශපාලනයට මේ ප්‍රවේශ වීමත් එක්කලා. ඉතින් දමිතා අබේරත්න මහත්මිය මට කලාව පැත්තෙන් අපි සුබ පතනවා ඔබට ඒකෙන් දායක වෙලා කලාකාරයෙක් විදිහට අපි ආදරය කරා ගෞරවයෙන් තිබුණා අපේ හදවත් තුළ. ඉතින් කලාව පැත්තෙන් ඔබට සුබ පතනවා. හොඳම වෙලාවට හොඳම තීරණය අරගත්තා ඒක හිතනවා. මේ තීරණයට කලින් ගත්තා නම් මම හිතන්නේ ඒ ප්‍රේක්ෂක ආදරේ විදිහටම ඔබට තිබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දමිතා මහත්මිය ගැන මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ කතා බහ වෙන්නේ. මම හිතන්නේ මේ වෙනකොට ගොඩක් දේවල් කතා කරා. මේ කතාව ඔබ දැනගෙන නොතිබෙන්නත් තිබුණා. ටොප් විදාශී YouTube නාලිකාවේ අන්නේ නොදුරු පැතිකඩ තමයි කතා කරන්නේ. මම හැමදාම කියනවා ඔබට පුළුවන් ඔබේ අදහස් මේ සමාජීය පැත්තෙන් ඕනම අදහසක් මේ වේදිකාව තුළ කතා බහ කරන්න.
කරන්න ඔබේ අදහස් දක්වන්න. එහෙනම් ඉතින් ටොප් විත්තාශී YouTube නාලිකාව subscribe කරන්න ඔබට අලුත් තොරතුරු දැන කියාගන්න පුළුවන්. කතා බහ කරමු. අදහස් ප්‍රමාණ කරගනිමු. subscribe කරලා තියාගන්න. එදා වගේම අදත් ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්. ආයෙ දවසක හමු වෙමු. Talk with Ashi. සමාජීය නොදුටු පැතිකඩ.